Right. Good evening, all of you. Hope all of you are fine. Today we'll be having a common session like on preposition. We'll be talking about the simple and the compound preposition. And this session is quite important for those who are having O levels, those who are about to fly to different countries, and those who are doing IELTS or PTE. Right. Then හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම චාමරසි පෙරේරා. Right, ඔයගලන්ට professional administration and professional administration and management alma mater යටතේ තවත් තියෙන pre session එකක් තමයි අද දවසේ අපි කතා කරන්නේ preposition සම්බන්ධයෙන් එකම අපේ spoken program එක C2L1 C2L2 program වල කට්ටියටත් මේකේ කොටසක් අපිට තියෙනවා ඒගොල්ලන්ටත් මේක වැදගත් වෙනවා නම් පොදුවේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපි 1 hour session එකක් ඉදලා මම ඉක්මනටම ඔයගලන්ට අවශ්‍ය දේවල් ටික දෙන්නම් right okay prepositions are really important for us to like express certain things like under parts of speech අපිට වාක්‍යයක් හදද්දී parts of speech යටතේ අපිට අවශ්‍ය වෙන ප්‍රධාන කොටසක් තමයි prepositions කියලා කියන්නේ. අපි සිංහලෙන් කියන නිපාත පද කියලා right උදාහරණයක් වශයෙන් නිපාත පදයක් වැදගත් වෙන්නේ අපිට we can denote a time place method like that අපිට යම් කිසි දෙයක කාලය ස්ථානය right කරන පිළිවෙල වගේ දේවල් ගැන සාකච්ඡා කරද්දී අපිට වැදගත් වෙනවා නිපාත පද. එතකොට මේ විදිහට නිපාත පදයක අපිට අවශ්‍යතාවය ගත්තොත් එහෙම ඇයි නිපාත පදයක් වාක්‍යයකට වැදගත් වෙන්නේ කියලා අපි ගත්තොත් එහෙම ඔයගලන්ට simply මම කිව්වොත් එහෙම right I'll type down a simple example. If I say the cow is the field, right, can simply understand right here it means eladena kumburave, right. You can see a significant error in this sentence, right. What is the error? මෙතන indicate වෙන්නේ location එක right අපිට නිපාත පදයක් මෙතන නැති නිසා මෙතන as you can see the preposition in is missing. Now you can read it now. The cow is in the field, right. දැන් ඔන්න මේකෙන් මොකද්ද? It makes sense. අදාළ තේරුම පැහැදිලි වෙනවා ඔයගලන්ට එළදෙන ඉන්නේ කුඹුර කියලා. ඒ වගේ ඔයා නිකම්ම කිව්වොත් එහෙම right ඔන්න කෙනෙක් අහනවා වගේ where are you at the moment, right. So where are you now? ඔයා කියනවා I am home කියලා, right. දැන් මේ sentence එක ගත්තොත් එහෙම මේක වැරදිනේ. හේතුව I am home කියන්නේ මම නිවස වේ කියන එකනේ මම ගෙදර කියන්න බැහැනේ. එහෙනම් මෙතනත් ඔයාලට තේරෙනවා යම්කිසි නිපාත පදයක් මෙතන නැහැ කියලා. මොකද නිපාත පදය? at කියලා නිපාත පදය. එහෙනම් හරියට ගත්තොත් එහෙනම් මම ගෙදර ඉන්නවා කියලා කියන්න මොකද්ද? I'm at home. She's at home. Right? My parents are at home today. අන්න ඒ විදිහට ගන්න ඕනේ. ස්පෝකන් වලදී අනිවාර්යයෙන්ම එහෙම තමයි written ඔයගලන්ගේ grammar based English වලදී අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඉතා වැදගත් වෙනවා මොනවද? right අනිවාර්යයෙන්ම ඉතා වැදගත් වෙනවා නිපාත පද කියන දේවල් ටික. හරි. එහෙනම් අපි අද නිපාත පදවල කතා කරන්න යන්නේ simple and compound කියන prepositions මොනවද කියලා. ඔයගලන්ට අවශ්‍ය නම් මේකේ PDF එකක් ඔයගලන්ට පස්සේ request කරන්න පුළුවන් ආපු දරුවන්ට right එහෙම නැත්නම් ඔයගලන්ට දැන්ටමත් මේකේ PDF එකක් ළඟ තියෙනවා ඇති. එහෙනම් අපි කතා කරගෙන යන් මොනවද මේ සම්බන්ධයෙන් අපි දැනගත යුතු දේවල් කියලා. right. නිපාත පද ගත්තට පස්සේ right there are three types of prepositions that I'll be explaining to you. right. ඔයගලන්ට මම නිපාත පද වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනක් හඳුන්වලා දෙනවා. ඒකෙන් අද දවසේ අපි කොටස් දෙකක් common session එකේ සාකච්ඡා කරනවා. ලබන සතියේත් එක common session එකක් තියෙනවා. ඒකේ අපි phrase preposition ටික ගැන කතා කරනවා පොඩ්ඩක් slowly. අද දවසේ we'll be talking about simple prepositions and compound prepositions. Right? So we'll first start with the simple preposition. සරල නිපාත කියලා අපි මේවට සිංහලෙන් කියනවා. සරලයි කියලා කිව්වට මේවා තේරුම් ගොඩක් multiple meanings එනවා. මෙන්න මේ ටික තමයි ඔයගලන්ට ගන්න වෙන්නේ simple preposition විදිහට. ඒ යටතේ අපිට හම්බ වෙනවා at, in, on, for, with, of, from, by, till or until. Right? So here you have to be careful when you write till or until. Till comes with double L. Until, right? It has only one L, right? Some people when they write until also like they do not concern about the spelling, so they write UNTILL. That is wrong in spelling, right? So එහෙනම් අපි අද මුලින්ම කතා කරන්නේ
ඔබට හැමදාම හම්බ වෙන පුංචි කාලේ ඉඳලා දැකලා තියෙන නමුත් ඒජ් එක කොච්චර සමහරලාට ඇඩල් කෙනෙක් වුණත් වරදින්න පුළුවන් කොටස තමයි වැඩිපුරම මෙන්න මේ simple prepositions කියන කොටස. එහෙනම් ඔය ගැන තමයි අද මූලික අදහසක් දෙන්නේ. ඔයාලන්ට PDF එක නැත්නම් ඒ ගැන worry වෙන්න එපා. ඔයාලන්ට PDF එක request කරන්න පුළුවන්. ඔයා group එකේ message එකක් ඔයාගේ personal WhatsApp එකේ message එකක් දාන්න. එතකොට අපි මේකට අදාළ PDF එක ඔයගලන්ට එවන්නම්. spoken එකේ ළමයි ගාව දැනටමත් මේ PDF එක ඇති. ඒගොල්ලන්ට මේ PDF එක use කරලා ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මෙන්න මේ at කියන නිපාත පදය කොයි විදිහට පාවිච්චි කරන්නේ මොනවද අපි ඒකේ තියෙන usages ටික කියලා. right. okay then right මුලින්ම පැහැදිලි කරනම් at කියන එක අපි පාවිච්චි කරනවා a certain point of time. right. නිශ්චිත කාල සීමාවක් ගැන කියද්දී. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් එහෙම මේ මට example එක ඉස්සරහෙන් දාලා තියෙනවා at 7:30. මම example එකක් ඔයාලන්ට කිව්වොත් එහෙම the train is at 7:30. train එක තියෙන්නේ 7:00ට. අපි කිව්වොත් musical show එක තියෙනවා 10:00ට. the musical show is at 10:30. ඔයා යම්කිසි නිශ්චිත වේලාවක් කියනවා නම් ඔයාට at කියන නිපාත පදය ගන්නට අවශ්‍යයි. ඒ වගේම අපි රාත්‍රිය ගැන අදහසක් දෙද්දී right අපිට නිකම්ම කියන්නේ අපි කියන්න ඕනේ at night. right. I'll call you at night. මම ඔයාලට කෝල් කරන්නම් රැට. I'll call you at night. right. ඒ වගේම ඔයාට weekends ගැන කතා කරද්දී සතියාන්ත ගැන කතා කරද්දී right. Can you come and meet me at weekend? right. Are you free at weekend? ඔයා weekend එකේදී freeද? In the weekend නෙමෙයි at weekend. at weekend. right. ඒ වගේම ඔයාට යම් කිසි දෙයක එහා පැත්තේ ළඟ අසල කියලා අදහස දෙන්න ඕන. ළඟ අසල. ඔයාට මේක physical tutor එක තියෙන කට්ටියට ලියා ගන්න පුළුවන්. ළඟ අසල කියන අදහස තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම at එක ගන්න පුළුවන්. උදාහරණයකට මෙතන තියෙන examples විදිහට at the station එක ළඟ, at the class එක ළඟ, at the door right දොර ළඟ right අන්න ඒ වගේ ඔයාට ගන්න පුළුවන් right at the table එක ළඟ. තව උදාහරණයක් ඔයාලට කිව්වොත් එහෙම මම කියනවා ඇය හිටගත්තා දොර ළඟ right. she stood at the door. at the door කියලා කියන්නේ දොර ළඟ. එහෙනම් යමක් ළඟ අසල කියන අදහසත් ඔයගලන්ට මේ at කියන නිපාත පදේ දෙන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු තවත් at කියන එකේ මොනවද අපිට ගන්න පුළුවන් අවස්ථා කියලා. right. අපිට at කියන එක ගන්න පුළුවන් events වලට. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගත්තොත් work study කියන word දෙකත් එක්කත් අපිට ගන්න පුළුවන්. අපි මේක සිංහලෙන් ගන්නවා දී කියන අවස්ථාව. right. party එකේදී at the party. right. මේ concert එකේදී at the concert. පාසලේදී right. at school, at work right. එන්නේ ඒ වගේ ඔයාට ගන්න පුළුවන්. police station එකේදී at the police station. දී කියන අදහස තමයි මෙතන එන්නේ. right. at the airport right. I met him at the airport. මට එයාව මුණ ගැහුණා එයාපෝට් එකේදී. ඒකම age එක ගැන ඔයා සඳහන් කරනවා නම් ඔයාට නිකම්ම කියන්න බෑ. ඔයා at කියලා දාන්න ඕනේ. right. okay. right. as an example right I found a job at 25 years old. right. at 25 at 35 අන්න ඒ වගේ. එහෙනම් ඔබට පැහැදිලි ඇති at කියන එක අපිට ගන්න පුළුවන් අවස්ථා යම් කිසි නිශ්චිත කාල සීමාවක් වෙලාවක් ස්ථානයක් ගැන කියද්දි right. ඒ වගේම දී කියන අදහස weekend එකදී රාත්‍රිය ගැන කතා කරද්දි right. ඔන්න ඕ වගේ විශාල තේරුම් ටිකක් තියෙනවා at කියන නිපාත පදය තුල. right. එහෙනම් දාලා අදහසක් එනවා ඇති. මම අද දවසේ personal comments ගන්නෙ නැත්තේ within 1 hour I have to finish up this session. So that case I will not be having your personal comments. right. So you can listen and then if you have any problem you can WhatsApp me or you can give me a call. right. okay. Then we'll move on to our next like simple preposition. It's called in. මේක නම් ගොඩාක් කට්ටිය දන්නවා. නමුත් හරියටම අපි බලමු මේ කියන කාරණා ටිකත් ඔයගොල්ලෝ ඔළුවට දාගෙනද ඉන්නේ කියලා. right. in එක අපිට ගන්න පුළුවන් මූලිකව මාසයක් එහෙම නැත්නම් කාර්තුවක් සීසන් එකක් ගැන වගේ දේවල් කියද්දි. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම I'll fly to Canada in December. මං කැනඩාවට යන්නම්. fly to කියලා කියන්නේ පියාසර කරනවා. එහෙම නැත්නම් යනවා කියන එක රටකට වගේ යනවා නම් fly to කියන එක ගන්න පුළුවන්. right. Can you come in August?
ඔයාට එන්න පුළුවන් ද අගෝස්තු වල in August, right? ඒ වගේම ඔයගොල්ලෝ යුරෝප් country එකක ඉන්නවා නම් like seasons වෙනස් වෙනකොට like in summer, like in autumn, in the winter ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඒ වගේම right අපිට දවසක වෙලාවක් ගැන කියද්දි time of the day, right? Can you call me in the evening? ඔයාට පුළුවන් ද මට කෝල් කරන්න මේ හවස? අන්න ඒ වගේත් ඔයාට ගන්නකොට in කියන නිපාත පදේ ගන්න වෙනවා. ඒ වගේම අවුරුද්දක් ගැන කතා කරද්දි right in 2020, in 2050, right? In 1948 අන්න ඒ වගේ ඔයාට ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් I was born in 1999 කිව්වොත් එහෙම මම ඉපදුනේ 1999. අන්න ඒ වගේ නේද? හරි. After a certain period of time ඔයාට නිශ්චිත කාල සීමාවක් ගැන කියන්න ඕන. right? උදාහරණයක් වශයෙන් I'll call you in an hour, right? මම ඔයාට කෝල් කරන්නම් මේ පැයකින්, right? Can you make it in 5 minutes? ඔයාට පුළුවන් මේක හදන්න විනාඩි 5කින්? අන්න ඒ වගේ කාල සීමාවක් ගැන කියද්දි. දැන් පෙලක් වෙලාට ඔයගලන්ට සමාට උමනා වෙනවා ජොබ්ස් වලට එහෙම ඇප්ලයි කරද්දි, right? එතන දාලා තියෙනවා apply in 5 days. I'll come in like 20 minutes. අන්න ඒ වගේ විශේෂයෙන්ම ස්පෝකන් වලදී එහෙම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයගලන්ට රූම් එකක්, බිල්ඩින් එකක්, ස්ට්‍රීට් එකක් මේ රට යන කට්ටියට ගොඩක් වැදගත් මේ ටික. ටවුන් එකක්, කන්ට්‍රි එකක් ගැන වගේ කියද්දිත් අනිවාර්යෙන් ඔයාට in එක අවශ්‍ය වෙනවා. right? As an example, you can see here in the room. He's in the room right now, right? I was in Paris. මම පැරිසියේ හිටියේ. like in Melbourne Street, right? මතක තියාගන්න පාරක් ගැන, ස්ට්‍රීට් එකක් ගැන කියද්දි නිපාත පදේ අපි දාන්නේ in Melbourne Street. ඒ වගේම වාහනයක් ගැන කතා කරනකොට, right? ඔයා ඒ වාහනේ තුල දැන් මෙතන ඇත්තටම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ඉන් කෙනෙක් ගන්නෑයි කියලා. සාමාන්‍යයෙන් වාහනයක දැන් අර මේ ඔයාට හිටගෙන යන්න පුළුවන් ಜಾති වාහනයක් නම් අපි on කියන නිපාත පදේ ගන්නවා. I'm on the bus right now. I'm on the plane, right? හැබැයි සාමාන්‍යයෙන් හිටගෙන යන්න බැරි ඒවායේ right අපි ගන්නවා මොකද in කියන නිපාත පදේ. in a taxi. taxi හිටගෙන යන්න බෑනේ, right? right කෙනෙක් හම්බ වෙනවා කියනවා hey get in the car. නගින්න කාර් එකට. අන්න ඒ වගේ ඔයාට right කාර් එකක්, ටැක්සි එකක් ගැන කියනවා නම් ඔයාට ඒකත් in කියන නිපාත පදේ ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් කට්ටිය වරද්ද ගන්නවා පොතක්, පේපර් එකක් ගැන කියද්දී right like can you write it in the book? අන්න right පොතේ ලියන්න පුළුවන්ද? අන්න ඒ වගේ. ඒ වගේම පින්තූරයක් right ලෝකේ වගේ දේවල් right what can you see in the picture? in the picture ඔයාට මොකක්ද පේන්නේ පින්තූරේ? right? I would love to travel around the world, in the world, lokay, right? There are many, right, surprises in the world. අන්න ඒ වගේ වාට ලෝකේ ගොඩක් surprises තියෙනවා කියන වගේ තේරුමකට ලෝකයේ කියන තේරුමට in කෙනෙක් ගන්න පුළුවන්. එහෙනම් in එකේ ප්‍රධාන තේරුම ටික නැවත මතක් කළොත් මාසයක්, වර්ෂයක් තුල ඇතුලේ, right? ඒ වගේම ඔයගලන්ට යම්කිසි වාහනයක් ගැන, කාල සීමාවක් ගැන කතා කරද්දී වගේ දේවල් ඔයගලන්ට in කියන නිපාත පදයේ තුල ගන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ නිපාත පදේ තියෙන like almost all the meaning, right? දැන් මේවා සරලයි වගේ පේනකොට ඔබට පැහැදිලි ඇති මේවා ගොඩක් diverse meanings තියෙනවා. හරි. එහෙනම් අපි යන් ඊළඟ අවස්ථාවට on උඩ මත මතු පිට අන්න වගේ ප්‍රධාන තේරුම් වල සිංහලෙන් ඔළුවට මතක් වෙනවා ඇති. නමුත් අපිට ඊට අමතරව මෙන්න තියෙනවා තවත් ඒවා. days of the week. අපි ඉස්සෙල්ලා මතක ඇති in ගත්තේ මොකටද? මාසයක් වර්ෂයක් ගැන කියන්නේ in ගත්තා සීසන් එකකට වගේ. හැබැයි on ගන්නවා අපි දවසක් ගැන කියන්නේ, right? So I'll come on Friday. Can you come on the 1st? What එන්න පුළුවන්ද පළවෙනිදා? I'm sorry. It's difficult for me to come on the 1st. I'll come on the 5th of December. අන්න ඒ වගේ දවසක් ගැන කියද්දි on එක ගන්න පුළුවන්. ඒ වගේම for a certain side or place, right? On the right, on the table. ආයෙ තියෙන table එක උඩ. ආයෙ තියෙන දකුණු පැත්තේ. right? ඒකේ තියෙන වම් පැත්තේ on the left, on the right. අන්න ඒ වගේ කියද්දි ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයා යම් කිසි building එකකට යද්දි ඔයාලට කියන්න ඕන නම් right මම ඉන්නේ මේ first floor එකේ ඉන්නේ. එහෙනම් ඔයා කෙලිම කිත හැකි right I'm on the first floor.
it's not I'm in the first floor, I'm on the first floor. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ public transportation ගැන කතා කරද්දි right ඔයාට මොකද්ද අර මෙතන ටිකක් මතක තියාගන්න ඔයාට පිටගෙන යන්න පුළුවන් නම් right සාපේක්ෂව I'm on a plane, I'm on a bus කියලා මම ඉස්සෙල්ලත් පැහැදිලි කළා ඒ වගේ ගන්න පුළුවන්. ඒතකොට ඒ වගේදී ඔයාට කාට හරි කතා කරන්න ඕන නම් come on get on the bus ඉස්සෙල්ලා මතකද ඔයාට කිව්ව මොකද්ද get in the car right ඒතකොට බස් එකට නගින්න නම් මොකද්ද get on the bus අන්න ඒවයි ගන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනී නාලිකා මේ ගුවන් විදුලි නාලිකා ගැන කතා කරද්දී right අපි on කියන නිපාත පදේ අනිවාර්යෙන් ගන්නවා right on ITN on Sun FM like දැන් අපි example එකක් හදමුකෝ musical show එකක් තියෙනවා ITN එකේ අද රැට how do you say right there is a musical show on ITN tonight නිසා on කියන පදේ තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වගේම ඔයාට right යම් කිසි දෙයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් right එතන උඩ මත මතු පිට කියන අදහසත් එක්ක ඔයාට on the wall it is on the wall right දේවල් ගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ on කියන නිපාත පදයේ භාවිතයන් ටික තමයි මේ ඔබට තියෙන්නේ right on okay හරි. එහෙනම් අපි යනවා ඊළඟ අවස්ථාවට for කියන නිපාත පදය ගැන පැහැදිලි කිරීමකට right ඔබට පැහැදිලි ඇති for කියන එක නම් සරලව ඔබ දන්නවා සඳහා කියන තේරුමයි එන්නේ right ඒතකොට ඊට අමතරව for කියන එකේ මෙන්න මේ තේරුම් ටික තියෙනවා right අපි ඉස්සෙල්ලා සඳහා කියන එකේ අවසාන කරලා එමුකෝ something for someone කෙනෙක් සඳහා මේක ඔයාගේ බර්ත්ඩේ එකට BD කියන්නේ BD එහෙම නෙමෙයි birthday right this is for your birthday right this present is for your anniversary right වගේ anniversary එකට තමයි මේ present එක නම් යම් කිසි කෙනෙක් සඳහා නම් right this is for you මේක ඔයාට අන්න ඒ වගේ වෙලාවට ඔයාට for ගන්න පුළුවන් ඒකම ඔයාට over a certain period of time කාල සීමාවක් ගැන කියද්දි right for 5 years for 10 years for 20 minutes for 7 days දැන් ඔයා කෙනෙකුට කියනවා මේ මම එන්නේ දවස් 3ක් දැන් කොහොමද ඔයා කියන්නේ I won't come for 3 days I won't come will not කියන එක කෙටි කරාම ඔයාට won't කියන පදේ එනවා දැන් ඔයාට කියන්න පුළුවන් I won't come for 3 days මම එන්නේ නැහැ දවස් 3ක් right okay he did the service for 5 years එයා සර්විස් එක කළා අවුරුදු 5ක් තිස්සේ අන්න ඒ වගේ right I have been working as a teacher for like 23 years මම ටීචර් කෙනෙක් විදියට මේ work කරන්නේ අවුරුදු 23ක් තිස්සේ අන්න ඒ වගේ ඔයාට කියන්න පුළුවන් ඒකම මුදලක් ගැන කියද්දිත් ඔයාට ගන්න පුළුවන් පහසුවෙන්ම මොකද්ද for කියන නිපාත පදය උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම රුපියල් 200කට for 200 rupees ඔයාලා නිකම්ම දාන්න බෑ මේවා අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම මම ෂර්ට් එක ගත්තේ රුපියල් 500කට I bought the shirt 500 rupees කියන්න බෑ ඔයාට කියන්න වෙනවා I bought the shirt for 500 rupees for 500 rupees රුපියල් 500කට right අන්න ඒ වගේ ඔයාට for කියන එකත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා සාමාන්‍ය කතනයේදී එහෙම නැත්නම් ඔයගලගේ writing part එකේදී හරියාකාරව ගැලපෙන වාක්‍යයක් ලියන්න හරි ඊළඟට ගොඩක් කට්ටිය මේවා නම් ගොඩක්ම දන්නවා with සමග කැටුව කියන එක අදහස තියෙනවා accompany සමග right උදාහරණයක් වශයෙන් can you come with නිමල් ඔයාට එන්න පුළුවන්ද නිමල් එක්ක it is better to come with your parents වඩා හොඳයි ඔයාගේ parents අත් එක්ක එන එක සමග කැටුව කියන්න ඔයාට with කියන එක ගන්න පුළුවන් ඊට අමතරව with the help of something ආධාරයෙන් උපකාරයෙන් right මොකක් හරි දෙයක් ඔයා ආධාර කරගන්නවා උපකාර කරගන්නවා නම් as an example I enjoyed the soup with a spoon මම සුප් එක enjoy කළා රස බැලුවා මේ spoon එකකින් right I sliced the cake with the knife I sliced the cake දැන් අපි ගොඩක් වෙලාවට I cut the cake කියලා කිව්වට cut the cake එකට වඩා ලස්සන term එකක් තියෙනවා collocation එකක් තියෙනවා මොකද්ද slice the cake right cut the cake කියන්නේ නැතුව ඔයාට කියන්න පුළුවන් slice the cake කියලා right so you can say I sliced the cake with a knife right ඒ වගේම ඔයාට කියන්න ඕන නම් ඒකේ මට ගැහුව සෙරප්පුවේ right she hit me with her slippers with කියන පදේ තමයි පාවිච්චි වෙන්නේ ඔයාට සමග කැටුව යමක් ආධාරයෙන් උපකාරයෙන් කියන අදහස දෙන්න අවශ්‍ය නම් ඊළඟට අපිට හම්බ වෙනවා from කියන නිපාත පදේ right sit again කියන තේරුම
right? එහෙනම් බලමු මේක ඇත්තේ පළවෙනියටම දීලා තියෙනවා මොකද්ද? In the sense of where from. කොහේ ඉඳන්ද? Right? As an example, a flower from my garden. Right? මගේ garden එකෙන් තමයි මේ මල ඇවිල්ලා තියෙන්නේ. Right? Okay. ඒ වගේම from whom කාගෙන්ද? Right? I got a present from my GA. මෙතන ජිරාෆ් එහෙම නෙමෙයි girlfriend. මට මගේ girlfriend ගෙන් දෙයක් හම්බුණා. I got a present from my father. මට තාත්තගෙන් හම්බුණා. ඔගේ කෙනෙක්ගෙන් from whom කාගෙන්ද කියන එක අදහස from එකෙන් දෙනවා. ඒ වගේම ඔයාට කාල සීමාවක් එහෙම නැත්නම් පරාසයක්. right? බලන්න මෙතන from Monday to Friday. සඳ ඉඳලා සිකුරාද වෙනකම්. from 9:30 to 10:30. right? from Colombo to Kandy. ආයෙනම් ඔය ගොඩාක් වෙලාට O level එහෙම නැත්නම් A level classes වල මේ තියෙන සමහර paper 1 paper 2 වල මේක වරද්ද ගන්නවා ගොඩක් වෙලාවට time frame එකක් දැක්ක ගමන් at එක දානවා. right? නමුත් time frame එකක් තියෙන නම් from to කියන එක තමයි වඩා ගැලපෙන්නේ. එහෙනම් මේක මම හිතනවා ඔලුවට දාගන්න ඇති කියලා. right? අපි time එක දැක්ක ගමන් at එක දාන්න නරකයි. පරි වෙලා අපිට තියෙනවා නම් එහෙම ඔන්න මෙන්න මේ වගේ එකක් there is a small space, right? And it means 9:30 a.m. right? Right, and there is another space, it has 10:30 a.m. right? මම මෙතන එහෙම දාන්නම්. හරි. දැන් මෙතන එකපාරට ඔය ඇඩ් කියන ප්‍රකාශනය දැම්මොත් මේක වැරදි වෙනවා. මොකද මෙතන රේන්ජ් එකක් තියෙන හින්දා වල පීරියඩ් එකක් තියෙන හින්දා වල දාන්න වෙන්නේ මොකද්ද? from 9:30 to 10:30 am කියලා තමයි දාන්න වෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ වගේ දැනගත යුතු දේවල් තියෙනවා from සම්බන්ධයෙන්. හරි. යන් අපි ඊළඟ අවස්ථාවට by. by එක ප්‍රධාන වශයෙන් ඔබ ගන්නවා ඔබට කියන්න අවශ්‍ය නම් up to a certain time කාල සීමාවක් ගැන කියද්දි. උදාහරණයක් වශයෙන් මේක තවත් සරල කළොත් ඔබට මම දෙන්නම් වන විට කියන තේරුම. right? දැන් හෙට වෙනකොට by tomorrow. දෙකමාර වෙනකොට by 2:30. right? ලබන අවුරුද්ද වෙනකොට by next year. right? okay, I'll finish the work by like next month. මම වැඩේ ඉවර කරන්නම් ලබන මාසෙ වෙනකොට. අන්න වන විට කියන තේරුමට තමයි by කියලා ගන්න. මේක පටලව ගන්න එපා. by next year කිව්වොත් එහෙම ලබන අවුරුද්ද වන විට වෙනකොට. අන්න by කියන අවස්ථාව. ඒකම ඔයාට by එක ගන්න පුළුවන් යමෙක් කවුරු විසින්ද දෙයක් කළේ. විසින් කියලා තේරුමට. right? A book by Chaman C. Pereira. right? A story by Arthur C. Clarke. by විසින්. ඔයාට කියන්න පුළුවන් the letter was signed by the president. letter එක sign කළේ ජනාධිපතිතුමා විසින්. අන්න ඒ වගේ ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට වාහනයකින් travel කරද්දී පොදුවේ ඔයාට කියන්න පුළුවන් by car, by bus, by train එන්නේ වගේ. I came by bus. Tomorrow I'll be traveling by train. right? අන්න ඒ වගේ ඔයාට ගන්න පුළුවන් common transportation එකක් ගැන කියද්දී by කියන නිපාත පදය ගන්න පුළුවන්. right? අවසාන වශයෙන් simple preposition කියන category එකේ ඔයගලන්ට තියෙනවා till until කියන කොටස. till until like both represent the same meaning like turu tek. right? that means how long something is going to last. යමක් කොච්චර කාලයක් පවතිනවද කියන එක තමයි මේකේ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් till Monday සඳ වෙනතුරු. can you wait till Monday? පාට ඉන්න පුළුවන්ද සඳ වෙනකම්? right? can you wait until I come? ඔයාට ඉන්න පුළුවන්ද මම එනකම්? until I come. right? okay, don't go there, right? like till I tell so. මම කියනකම් එහෙ යන්න එපා. right? අන්න ඒ වගේ ඔයගලන්ට ගන්න පුළුවන් තුරුතෙක් කියන අදහසට till until. එහෙනම් නැවත මම ඔයාලට idea එකක් දුන්නා. if I give a small recap, right? we talked about simple prepositions called at. ප්‍රධාන තේරුම් ගත්තොත් ඔයගලන්ට මතක ඇති. right? මොනවද එන්නේ කියලා in, on, for, with, from, by, till, until කියන කොටස් ටික ගැන තමයි කතා කළේ. මේවා simple preposition කියලා කිව්වට ඔබට පැහැදිලි ඇති. right? it has like many uses and the meanings are quite differ from like each other. ඒකට එකක සාමාන්‍යයෙන් තේරුම් ගොඩක් තියෙනවා. simple කියන නම තිබුණාට සරල නිපාත කියලා ඇවිල්ලා තියෙන එක syllable එකක් මේකේ number of words නැහැ. නමුත් මේවා තේරුම් ගත්තට පස්සේ ගොඩක් තේරුම් තියෙනවා කියලා ඕගලන්ට පැහැදිලි වෙන්න ඇති. හරි. එහෙනම් මේ අපි කතා කළේ simple prepositions කියන
කොටස ගැනයි කතා කළේ. එහෙනම් අපි ඊළඟට යනවා ඊළඟ කොටසට compound prepositions කියන කොටසට. right? එහෙනම් ඔයගොල්ලෝ සමහර කට්ටිය චුට්ටක් මගෙන් ඉල්ලලා තිබ්බා පොඩි බ්‍රේක් එකක් ඕනේ කියලා sessions අතර right? ඒ නිසා මම ඔයගලන්ට එක දිගටම 1 hour session එක යන්නේ නැතුව එක section එකක් ඉවරුණාට පස්සේ විනාඩි 5ක වගේ break එකක් ඔයගලන්ට දීලා ඊළඟ section එක පටන් ගන්නවා. ඒත් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ compound preposition කියන කොටස ගැන. So you can get ready. මම මේකේ ඔයගලන්ට එන්නේ මොනවද කියලා note එක ඉස්සෙල්ලා දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ session එකේදී මේක කතා කරනවා. right? Within 5 minutes after this session. right? එහෙනම් අපි ඉස්සෙල්ලා දාගමු compound preposition යටතේ මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. I'll switch on to the whiteboard. Right. Okay, then I'll type down the term called compound prepositions, P-O-U-N-D, compound prepositions. Right. Okay. Simple prepositions කියලා අපි කිව්වේ සරල නිපාත වලට, compound prepositions කියලා අපි කියනවා මිශ්‍ර නිපාත කියන තේරුමට. right? මිශ්‍ර නිපාත. එහෙනම් මේ මිශ්‍ර නිපාත යටතේ අපිට ගන්න තියෙනවා මෙන්න මේ කොටස් ටික ගැන. උදාහරණයක් වශයෙන් අපිට ගන්න තියෙනවා right between, among, against, around. ඔයාලට note එක දාගන්න අවශ්‍ය නම් දාගන්න. like, behind, above, below, beneath, underneath, except, within, without. right? මෙන්න මේ කියන කොටස් ටික තමයි මම අද දවසේ සාකච්ඡා කරන්නේ. right? ඒකම alone මම දාලා නැත්නම් කලින් alone. right? මෙන්න මේ වගේ කොටස් ටිකක් කතා කරනවා compound prepositions යටතේ. right? එහෙනම් ඔයගොල්ලෝ note එක දාගන්න. right? compound prepositions කියලා. right? එහෙනම් අපි ඊළඟ second part එකේ මෙන්න මේ කොටස් ටික ගැන කතා කරනවා. ඔයගලන්ට මේව ගැන දැනට අදහසක් තියෙනවා නම් what you have to do, you can write down the meanings in front of them. බලන්න මොනවද මේවේ තේරුම් ටික. right? ඔයාලට මේවා තේරෙනවද? right? මේවා මොකද්ද? ඕගොල්ලන්ට ගන්න පුළුවන් තේරුම කොහොමද example එකක් හදන්නේ? ඇයි මේවා වැදගත් වෙන්නේ? right? හරි. එහෙනම් මෙන්න මේ කොටස් ටික තමයි අපි කතා කරන්නේ. මේකට තවත් ඒවා මම add කරන්නම්. right? ඔයගොල්ලෝ note එක ලියාගෙන පොඩි self study එකක් දාන්න. right? So we'll be online in another 5 minutes. Right now the time is 8:31. So we'll be online again at 8:40. Right? So you can have a small break, or you can just get an idea about these events, and then we'll be back online. Thank you very much for being here, and we'll be meeting again with the compound preposition, and the session will be like for another 30 to 35 minutes. Thank you so much. See you at 8:40. දැන් වෙනවද? See you at 8:40. නිශ්චිත වේලාවක් ගැන කියනවා නම් මොකද්ද? at එකයි ගන්නෙ. හරි. Then hope you wrote down like had these particular expressions, and we'll be talking one by one. Good luck for now. See you in like another 10 minutes. Bye bye.